ඩිපෙන්ඩන්ට් වීසා වලින් ඉන්න අයට පෙන්ෂන් එක ගෙවන්න වෙනවද? මේක අහලා තිබුණා විශේෂයෙන්ම ස්ටුඩන්ට් ඩිපෙන්ඩන්ට් වීසා වලින් ඉන්න අය. ඒ කියන්නේ තමන්ගේ හස්බන්ඩ්ගේ හරි වයිෆ්ගේ හරි ඩිපෙන්ඩන්ට් ඉන්නේ. හැබැයි වයිෆ් හරි හස්බන්ඩ් හරි කවුරු හරි කෙනා ස්ටුඩන්ට් කෙනෙක්. එතකොට එයාත් පෙන්ෂන් එක ගෙවන්න ඕනද කියලා අහලා තිබුණා. පෙන්ෂන් එක ගෙවන්න ඕනේ. හැබැයි මෙහෙමයි. අපි හැම කෙනාටම මේ ජපානයේ නීතිය තමයි අවුරුදු 20ට වැඩි හැම කෙනාම පෙන්ෂන් එක ගෙවන්න ඕනේ. එතකොට ස්ටුඩන්ට් කෙනෙකුට පුළුවන් chance එක තමයි මම ස්ටුඩන්ට් කෙනෙක් කියලා ඒක ෆ්‍රී කරගන්න එක. එතකොට එයාගේ දැන් යටතේ ඉන්න කෙනා අපි කියමුකෝ එයාගේ නෝන හරි මහත්තයා හරි ඉන්නවා මේ අනේ. එතකොට දැන් එයා කොහොමද මේක අඩු කරගන්න නැත්නම් මේක ෆ්‍රී කරගන්න පුළුවන්ද? මේක ක්‍රමයක් තියෙනවා. මේක ෆ්‍රී කරගන්න කරන ක්‍රමයක් තියෙනවා. කොහොමද දන්නවද කියනවනම් ඔයාලගේ ආදායම. ඔයාලට ආදායම නැහැ කියන එක නැත්නම් ඔයාලට ආදායම අඩුයි කියන එක ගිහිල්ලා පෙන්වන්න ඕනේ. පෙන්නපුවාම එතනින් මේක ස්ටුඩන්ට්ලා විතරක් නෙමෙයි ඕනම කෙනෙකුට පුළුවන් කරන්න. ඒ කියන්නේ අපි කියමුකෝ ඩිපෙන්ඩන්ට් වීසා ඉන්න නැත්නම් ආදායම් අඩුවෙන් ඉන්න ඕනම කෙනෙකුට පුළුවන් ගිහිල්ලා තමන්ගේ ආදායම පෙන්නලා මට ආදායමක් නැහැ නැත්නම් මට ආදායම අඩුයි කියන එක පෙන්නලා අපට අපේ පෙන්ෂන් එක ෆ්‍රී කරගන්න පුළුවන්. ඉතින් මේක ඕනම කෙනෙකුට කරගන්න පුළුවන් වුණාට මේක මේ හැම අවුරුද්දකටම සැරයක් ගිහිල්ලා කරගන්නත් ඕන දෙයක්. ඉතින් ඔයාලට කරන්න පුළුවන් දේ තමයි මේ ගිහිල්ලා ඉවර වෙලා ඩිපෙන්ඩන්ට් වීසා වලින් ඉන්නේ හරිය නැත්නම් Tamanට ආදායම අඩු නම් ඒ ආදායම අඩුයි කියන එක පෙන්නලා එක්ක මේක ෆ්‍රී වෙනවා. දැන් අපි කියමුකෝ ආදායම ගොඩක් අඩු නෑ ටිකක් තියෙනවා කියලා. එහෙම වුණාම භාගයක් ගෙවන්න වෙනවා නැත්නම් 100ට ගාණක් ගෙවන්න වෙනවා. ඒ වගේ වෙනවා. ඉතින් මේක ෆ්‍රීම කරගන්න බැරි වෙන්න පුළුවන් සමහර විට. සමහරට ෆ්‍රී කරගන්න පුළුවන් වෙන්න පුළුවන්. ඒක ඔයාලගේ ආදායම අනුව තීරණය වෙන්නේ.